සැලේ මෙහෙයුම කරා කියන මතේ මම තාම ඉන්නවා. සහරාන්ලා එක්ක ළඟින්ම ආශ්‍රය කරපු කෙනෙක්. සහරාන්ගේ කටයුතු වල ප්‍රතිලාභ ඔක්කොම ලබාගත්තේ ගෝඨාභය. සැලේ කියන්නේ ගෝඨාභයගේ දකුණු අත වගේ පුරෝහිතෙක් වගේ ඉන්න මිනිහෙක්. ඒක අන්න මම විශ්වාස කරනවා අනිවාර්යයෙන් මේගොල්ලෝ මේක පිටිපස්සේ ඉන්නවා කියලා. කුමරන් පද්මනාදන්ගෙන් 2009 අවුරුද්දේ අත්අඩංගුවට ගත්තම KP එයා බාරේ තිබුණ රත්තරන් වගේක් එයා ඒවකට පැති රජය සහ අදාළ ආරක්ෂකයන් වලින් බාර අරන් තියනවා කියලා පැමිණිල්ලක් ලැබිලා තියෙනවා ලයිබරි කමිෂන් එකට අල්ලස් කොමිසමට. ඒ ගැන මම මොනවද දන්නවද කියලා දැනගන්න. නමුත් කුමරන් පද්මනාදන් අත්අඩංගුවට ගන්නකොට මම හමුදාපති නෙමෙයි. මම CDS එකේ හිටියේ. එතකොට එයාගෙන් බාරගත්ත දේවල් මොනවා හරි තියෙනවා නම් ඒවා ගැන විස්තර මම දන්නේ නැහැ. මම CDS එකේ ඉඳලා නොවැම්බර් 16 ඒ අවුරුද්දේ මම ඉස්රායල් ගියපු නිසා ඒක තමයි මම මේගොල්ලන්ට ප්‍රකාශ කරේ. විශාල රත්තරන් වංචාවක් තියෙනවා කියන එක තමයි ගැන තමයි මේගොල්ලෝ මේ පරීක්ෂණ පවත්වාගෙන යන්නේ. ප්‍රමාණයක් කියමු කිව්වේ නේද? ටොන් ගානක විශාල රත්තරන් ප්‍රමාණයක් ගැන තමයි කතා කරන්නේ. ඒ කාලේ එහෙම දෙයක් සිදු වුණාද? ඒ වංචාවක් එහෙම? නෑ දැන් මම කිව්වේ මම ඉන්නකොට ඒවා KPත් එක්ක ගනුදෙනු මම මුකුත් දන්නේ නැහැ. ඊට පස්සේ සිද්ධ වුණා කියලා තමයි කියන්නේ. එතකොට දැන් මේ වෙනකොට ඔබතුමා දන්නවා ඇති පැහැදිලිවම මේ පාස්ක ප්‍රහාරය සම්බන්ධයෙන් දැන් මහා පොළකරු හොයාගන්න බැරි වුණා. නමුත් දැන් එහෙම සිද්ධියක් යනවා. දැන් මේ වෙනකොට මහා පොළකරු හොයාගැනීම ඒක දැන් යනවා. මොකද ඔබතුමා ඒ විමර්ශන යනවා. යම් යම් කාරණා විතර මොකක්ද ඔබතුමා හිතන්නේ? මම පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කරා මීට අවුරුදු 4කට විතර ඉස්සෙල්ලා මම හිතන්නේ. ඒ වෙලාවේ මම කිව්වා මහා පොළකරු කියලා මම සැක හිතනවා කියලා සැලේ මේක පිටිපස්සේ ඉන්නවා කියලා. නමුත් සැලේ මෙහෙයුම කරා කියන මතේ මම තාම ඉන්නවා. මොකද සැලේ සහරාන්ලා එක්ක ළඟින්ම ආශ්‍රය කරපු කෙනෙක්. සහරාන්ලාට පඩි ගෙවන්න පටන් ගත්තේ සැලේ. යුද්ධ තියෙන කාලේ සහරාන් එක්ක හමුදා සම්බන්ධයක් තිබ්බේ නැහැ. එතකොට ඒක හන්දා ඊට අමතරව සහරාන්ගේ කටයුතු වල ප්‍රතිලාභ ඔක්කොම ලබාගත්තේ ගෝඨාභය. සැලේ කියන්නේ ගෝඨාභයගේ දකුණු අත වගේ පුරෝහිතෙක් වගේ ඉන්න මිනිහෙක්. ඒක අන්න මම විශ්වාස කරනවා අනිවාර්යයෙන් මේගොල්ලෝ මේක පිටිපස්සේ ඉන්නවා කියලා. ඇයි ඉතින් මෙච්චර කාලෙක ප්‍රමාද වුණේ? ප්‍රමාද වුණේ ඉතින් ඔබතුමාලා දන්නවනේ මේක එකපාරට මතු වෙනවා එකපාරට යට ගහනවා ආණ්ඩු මාරු වෙනවා. යහපාලන ආණ්ඩුවත් මේව හරියට කරේ නැහැ අනිවාර්යයෙන්ම. ඊට පස්සේ ආපු ආණ්ඩු ගෝඨාභයගේ ආණ්ඩු මේවා සම්පූර්ණයෙන්ම යට ගහලා තිබ්බේ. ඉතින් ඒක හන්ද මේ ආපු ආණ්ඩුව පරීක්ෂණ කරන එක සාධාරණයි. එතකොට මේ රණවිරුවෙක් කියලා අපිට උද්ඝෝෂණ එහෙම යනවා. එතකොට එහෙම එතකොට අපි හිරේ දානකොට මමත් එක්ක ජෙනරල්ලා බ්‍රිගේඩියර්ලා කර්නල්ලා 35 දෙනෙක් ගෙදර අරනකොට එතකොට උද්ඝෝෂණය කරන අය ලංකාවේ නෙවෙයිද හිටියේ. එතකොට අපි රණවිරුව නෙවෙයිද? එතකොට මේ යුද්ධයට අණ දීලා යුද්ධ සැලසුම් කරලා යුද්ධ ජයග්‍රහණය කරා මේ හිව්වේ සැලේද? ඒක හන්ද ඒගොල්ලොන්ගෙන් අහන්න ඕනේ ප්‍රශ්නේ ඔබතුමා. ඒක පාට වුණාද මේ කලබල වෙලා තින්නේ නේද? ඔව් ගෝඨාභයගේ විදේශ ගමන් තහනම ගෙනාපු හැටිය මේ කට්ටිය කලබල වෙලා උද්ඝෝෂණ කරන්න පටන් ගත්තා. සැලේ ඊට ඉස්සෙල්ලත් හිටියානේ අත්අඩංගුවේ. දවස් 80ක් විතර වගේ මං හිතන්නේ. නමුත් ගෝඨාභයට තහනම ගෙනාවට පස්සේ තමයි කලබල වුණේ ඔක්කොම. පරීක්ෂණ කටයුතු කරගෙන යන විදිය ගැන සම්බන්ධව ඔබතුමා සාකච්ඡා කරනවා. ඔව් අනිවාර්යයෙන්ම මෙතෙක් කල මේවා සාධාරණ සිද්ධ වුණේ නැහැ. මේ රජයේ උත්සාහයක් දරනවා. මේ රජයට චේතනාවක් තියෙනවා. මේ සාධාරණ පරීක්ෂණ කරන්න ඕනේ වැරදිකරුවන්ට දඬුවම් කරන්න ඕනේ කියලා. ඒක හන්දා ඒ චේතනාව සහ උත්සාහයම මේ රටේ සියලු දෙනාම අගයන්න ඕනේ. එතකොට අපිට ආරංචි යන විදියට ඔහු ආහාර වර්ජනය කරනවා. එතකොට මොකක්ද එහෙම වුණොත් ගැටලුවක් වෙන්නේ. ඊට විපක්ෂය කියන්නේ පරීක්ෂණ කරගෙන ගියාට කමක් නැහැ. පරීක්ෂණ කරගෙන ගියාට කමක් නැහැ. මේ සලකන විදිය රණවිරුවකට සලකන විදිය හරි නැහැ කියලා තමයි ඒගොල්ලෝ කියන්නේ. ඔව් ඉතින් අපි අත්අඩංගුවට අරගෙන නඩු මුකුත් නැතුව මම මාස 8ක් තියාගෙන හිටියා. අඩි 10 කාමරයක. එතකොට මගේ බිරිඳට විතරයි දවසට එකපාරක් එන්න දුන්නේ. දැන් සැලේගේ මුළු පරම්පරාවටම එන්න දෙනවනේ එයා හම්බ වෙන. බිරිඳට එන්න දෙනවා, අම්මට එන්න දෙනවා, සහෝදරයාට එන්න දෙනවා, පුතාට එන්න දෙනවා. එතකොට එතරම් තියෙනවනේ අපිට සලකුවට හොඳ සැලේට සලකනවනේ. අපිට ඔච්චර හොඳට සැලකුවේ නැහනේ. ඉතින් ඒක හන්දා මේ සැලේට මං හිතන්නේ බිම නිදා ගන්න එහෙම වෙලා තියෙනවද මන් දන්නේ නැහැ. ඒක සාමාන්‍ය ප්‍රොසීඩියර් එක. අත්අඩංගුවට ගන්න කට්ටියට ඒ තත්ත්වවලට මුහුණ දෙන්න වෙනවා. සැලේ විශ්වාස කරනවා නම්
අත්අඩංගුවට ගත්තාන් පස්සෙත් එයාට VIP කෙනෙකුට වගේ සලකන්න ඕනේ කියලා. එහෙම වෙන්නේ නැහනේ. ඒක හමුදා නිලධාරියෙක් අපිට සාමාන්‍ය සෝල්ජර් කෙනෙක්ට පෞරුෂයක් තියෙනවනේ මොකක් කියනවද ඔබතුමාට? ඒකට මමත් අඩංගුවට ගන්නකොට ඒ පෞරුෂත්වයේ තිබ්බේ නැද්ද? තම හමුදාපති සලේලා කියන්නේ කවුද? අපි කියන්නේ කවුද එතකොට? සංසන්දනය කරාම. අපි ආපු තැන් වලට මේ මට්ටමට සලේලා ගිහිල්ලා නැහනේ. කොහොමත් මේ රජයෙන් කියන ක්‍රියාදාමය සාර්ථක වෙයි කියලා ඔබතුමා හිතනවා? සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අපට දෙන්න පුළුවන් ශක්තියක් අපි හැම වෙලේම දෙනවා රජයට. ওই වැඩ පිළිවෙල සාර්ථක වෙන්න.